ඊවේ මොඩෂෝ 2026ත් එක්ක තමයි අපි මෙහෙම එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔබ දන්නවා මේ ප්‍රදර්ශන භූමියට ප්‍රධාන ආරාධිත අමුත්තව විදිහට මේ සියල්ල විවෘත කරමින් ඔබට ප්‍රදර්ශන භූමිය විවෘත කරලා දීපු අපේ හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා. මොකද හිතෙන්නේ මේ වගේ ප්‍රදර්ශන අපේ රටේ මෙහෙම සිද්ධ වෙනකොට ඔබතුමාගේ අදහස් දැනගන්න කැමතියි අපි. ඉතින් ඇත්තටම මේ වගේ ප්‍රදර්ශන වැඩියෙන් පැවැත්වීම අවශ්‍යයි. දැන් විශේෂයෙන්ම මේක මෝටර් තාක්ෂණය සම්බන්ධයෙන් තිබෙන ප්‍රදර්ශනයක්. එතකොට තාක්ෂණය කිව්වම අද බොහෝ විහිදීකින් තිබෙනවා මිනිසාගේ ආහාර ජීවත් වීම සීලුවන් සම්බන්ධයෙන් බේත් හේත් ඒ හැමදේම මිනිසාගේ පැවැත්ම තියෙන්නේ තාක්ෂණය තුලයි. අද තාක්ෂණය විසින් මිනිසා පාලනය කරන්නේ අද. ඒ නිසා මේ ප්‍රදර්ශනය ඉතාමත් වැදගත්. මේකෙන් රටේ ජනතාවට යන පණිවිඩය අපි ඉතාමත් අගය කරන්නට ඕන. ඒ නිසා මේ සංවිධානය කරපු ඒ සංවිධායක මණ්ඩලය ඒ ආයතන ඒගොල්ලන්ම ධෛර්යය කරන්නට ඕන. මොකද රටක දියුණුව කියලා කියන්නේ මේක තමයි. අපිට අවශ්‍ය වෙන්නේ ඒකයි. කවුද කාගේද පුජ්‍යලයා කවුද ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. උද්වේ ගත්තාම මේ සම්පත් අපිට දැන් අපේ ආනයන අපන ශේෂ්ත්‍රය ගත්තාම අපි දන්නවා අපිට ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඉතින් නමුත් මේ තිබෙන තත්ත්වات එක්ක මේ ප්‍රදර්ශනය ඉතාමත් වැදගත්. මේක වාර්ෂිකව පවත්වීම ඉතාමත් අවශ්‍යයි කියලා මම කියන්නේ. බොහොම ස්තුතියි නම් අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔබතුමාට. හොඳයි බොහොම ස්තුතියි.